තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනන්ති. අතිගරු පූජනීය එඩ්මන්ටන් තිසරණ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අපේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර කොටවායේ සුසීල ගෞරවනීය වන්දනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි. අද මේ සන්ධ්‍යා යාමේ පින්වතුන් මේ තිසරණ විහාරස්ථානයේ සමග සම්බන්ධ වුණේ අද දවසේදී පූජනීය ස්වාමින් වහන්සේ විසින් දායක පින්වතුන් විසින් සංවිධානය කරගත්ත වෙසක් පොහොය නිමිති කරගෙන පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනාවට තමයි පින්වතුන් මේ සම්බන්ධ වුණේ. පින්වතුන් දන්නවා අද දවසේ තියෙන වටිනාකම මොකක්ද කියන එක. වෙසක් පොහොය. සාරාසංකේය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමිතා සම්පූර්ණ කළ අප ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතය තුළ සාරාසංකේය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමිතා සම්පූර්ණ කරලා අවසාන ආත්ම භාවයේ හැටියට මේ මනුස්ස ලෝකයේ උප්පත්තිය ලැබපු සිද්ධාර්ථ ගෞතම නමින් බෝධිසත්ව ජීවිතයේ ඉපදුණු දවස අද දවස වෙනවා. එවැගේම විඳිය යුතු සියලු ලෞකික සැප සම්පත් නොඅඩුවම භුක්ති විඳලා ඒ ලෞකික ජීවිතයේ තියෙන කටුක අමිහිරි අත්දැකීම් සිය ජීවිතය තුළ දැකලා පෙනිලා අවබෝධ කරගෙන සියලු දුකින් එතරවීමේ අදහසින් සියලු සැප සම්පත් අත්හැරලා ගිහිල්ලා වසර 6ක් තිස්සේ අප්‍රමාණව දුෂ්කර ක්‍රියා කරමින් අතිශය දුෂ්කර පුහුණුවකින් පස්සේ උන්වහන්සේ සියලු කෙලෙසුන් දුරු කරලා බෝධීන් වහන්සේ අභියස මාර පරාජය කොට කෙලෙසුන් දුරු කරලා උතුම් වූ ලෞතුරා බුද්ධත්වයට පත්වුණෙත් අද වගේ දවසක. එවැගේම වසර 45ක් මුළුල්ලේ උන්වහන්සේගෙන් බණ අහන්නට පින් තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින් තියෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට චතුරාර්ය සත්‍ය දේශනා කරලා මෙලවදීම නිවන් අවබෝධ කරගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින් තියෙන අයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත්
මෙලොවදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ශක්තිය මදි නුවණ මද පුද්ගලයින්ට සසර ගමන සුවපත් කර ගන්නට සසර ගමනේදී නිර්වාණගාමී ප්‍රතිපදාව සම්පූර්ණ කර ගන්නට අවශ්‍ය කරන මම්පෙත් විවර කරලා දීලා 45 වසරකට පස්සේ උන්වහන්සේ සියලු සංස්කාරයන්ගේ ධර්මතාවය උන්වහන්සේගේ ජීවිතයටත් පොදු බව පෙන්වා දෙමින් උතුම් වූ පරිනිර්වාණයට පත්වුණෙත් අද වගේ දවසක. මෙන්න මේ වගේ කරුණු කීපයක් මුල් කරගෙන අපි ශාසනික වශයෙන් ඊ타ත්ම ඉහලින් අගය කරන ඊ타ත්ම වටිනා දවසක් තමයි මේ වෙසක් පොහොය කියලා කියන්නේ. ඇත්තටම ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ නැත්නම් නිකමට හිතලා බලන්න පින්වත්නි අපේ ජීවිත කොයි වගේද කියලා. උන්වහන්සේ මේ ලෝකේ පහළ වුණේ නැත්නම් අපි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ඉගෙන ගත්තේ නැත්නම් ඇහුවේ නැත්නම් කියවලා තිබුණේ නැත්නම් අපි පින කියන්නේ මොකද්ද පව කියන්නේ මොකද්ද මෙලොව කියන්නේ මොකද්ද මෙලොවින් පරලොවට යන ජීවිතේ මොකද්ද මේ සසර මොකද්ද නිවන මොකද්ද කියන මෙන්න මේ කිසිම දෙයක්වත් පිළිබඳව අවබෝධයක් නැති ඉපදෙලා ටික කාලයක් ජීවත් වෙලා දුක සැප විඳලා නැවත මිය යන පිරිසක් බවට පත් වෙනවා. නමුත් අපේ ජීවිත නිකම්ම නිකන් ජීවිත බවට පත් උනේ නෑ. ඇත්තටම අපේ ජීවිත හරියම වාසනාවන්තයි. අපිට ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුබණ අහන්න ලැබුණ නිසා උන්වහන්සේගේ මඟ පෙන්වීම ලැබුණ නිසා උන්වහන්සේගේ ධර්මය අහන්න ලැබුණ නිසා කියවන්න ලැබුණ නිසා අපි බොහෝ දේවල් ජීවිතය තුළ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. අපිට තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ධර්මය හොඳින් අහලා අපේ ජීවිත හදා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ බණ ඇසීමේ ඇති වැදගත්කම. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ කල්ප කෝටි ගණනාවකින් එවැනි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණාම අපි ධර්මයේ අහන්නට ඕන ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි සද්ධාවෙන් නිසි විදිහට ශ්‍රවණය කරනවා නම් අපට අසුතං සුනාති කියන විදිහට ජීවිතේ අපේ ආපු නැති දේවල් අපට අහන්න අවස්ථාව ලැබෙනවා. අපි ජීවිතේ මොන කොතෙකුත් දේවල් අහනවා අපි උදේ ඉඳලා හවස් වෙනකම්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනා අහනකොට තමයි අපට ජීවිතයේ ඇත්තටම නොඇසූ දේවල් බොහෝ සෙයින්ම අපේ ජීවිතයේ සම්බන්ධයෙන් සසර සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් උන්වහන්සේගේ දේශනාවන් සම්බන්ධයෙන් ඒ වගේම උන්වහන්සේගේ දේශනාවන් අනුගමනය කරන ශ්‍රාවක මහා සංඝරත්නයේ සම්බන්ධයෙන් ඒ වගේම සසර සම්බන්ධයෙන් අපට බොහෝ දේවල් නොඇසූ දේවල් අහන්න ලැබෙන්නේ බුදුබණ අහනකොට. ඒ වගේම තමයි දෙවෙනි කාරණය අසුතං සුනාති සුතම් පරියෝදපේති. අපි අහලා තියෙන දේවල් උනත් සමහර වෙලාවට විශේෂයෙන්ම ගිහි පින්වතුන් හැටියට පින්වතුන්ගේ ජීවිතේ බොහෝම කාර්යබහුලයි බොහෝම වගකීම් සහගතයි. ඒ නිසා ඒ කාර්යබහුල ජීවිතයේ තුල අහන ධර්මය සමහර වෙලාවට අමතක වෙන්න පුළුවන් වැඩි අවධානයක් යොමු කළේ නැති වුණොත්. නමුත් නිතර නිතර බණ අහනවා නම් ධර්මයට ඇහුම්කන් දෙන්න පුරුදු වෙනවා නම් අන්නේ පින්වතුන්ට අර අමතක වුණු කරුණු නැවත ශ්‍රවණය කරලා තහවුරු කරගන්න අවස්ථාවක් ලැබෙනවා බණ ඇහිීම තුලින්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
සුතම් පරියෝදපේති කියලා. ඒ වගේම කංකං විතරති. අපට ජීවිතයේ යම් යම් කාරණා පිළිබඳව ධර්මයේ පිළිබඳව සමහර වෙලාවට පෘථග්ජනකම නිසාම බුදුරජාණන් වහන්සේ ගැනම ඒ වගේම නොයෙක් කාරණා සම්බන්ධයෙන් නොයෙක් ගැටලු ඒ වගේම සැකමුසු තැන් මනසේ පැන නැගෙනවා. අන්නේ පැන නැගෙන සැකමුසු තැන්වලට ගැටලු වලට ඒ වගේම ඒ වගේම ඒ සැකයට උත්තර ලැබෙන්නට නම් ඒ සැකේ දුරු කර ගන්නට නම් අපි බණ අහන්න පුරුදු වෙන්නට ඕනි. බණ ඇසීම තුළින් ධර්මයේ තුළින් තමයි ඒ සැකවලට නිසි උත්තර නිසි පිළිතුරු ලැබෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කංකම් විතරති, සංකාවන් සැකයන් දුරු කර ගන්නට මේ ධර්මයේ ඇසීම බොහෝ සෙයින්ම ප්‍රයෝජනවත් වෙනවා. එවගේම චිත්ත මස්ස පසීදති. හිතට සැබෑ සතුට ලැබෙන්නට නම් මේ ධර්මය අහන්නටම ඕන. ධර්මය ඇසීම තුළින් ධර්මය අහන වෙලාවට විශේෂයෙන්ම ලෝභය, ද්වේෂය, මෝහය ආදී නොයෙක් කෙලෙස් සිතුවිලි යටපත් කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඉස්මතු වෙන, ධර්මයේ කෙරෙහි සද්ධාව ඉස්මතු වෙන, මහා සංඝරත්නය කෙරෙහි සද්ධාව ඉස්මතු වෙන, ඒ වගේම අවබෝධයේ ප්‍රඥාව මුහුකුරා යන ධර්මය අහනකොට අන්න අර කෙලෙස් යටපත් වෙනවා. ඒ වෙනුවට අලෝභය, අද්වේෂය, අමෝහය වැනි නික්ලේශී සිතුවිලි පවත්වා ගැනීම තුළින් හිතට සැබෑම සතුට ලැබෙනවා, සැනසීම ලැබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා දිට්ඨින් උජුං කරෝති, මිත්‍යා දෘෂ්ටිය වැරදි, දෘෂ්ටි වැරදි අවබෝධයන් නැති කරගෙන සැබෑ අවබෝධය යථාර්ථයේ තේරුම් ගන්නට, මිත්‍යා දෘෂ්ටිය වෙනුවට සම්මා දිට්ඨිය ඇති කර ගන්නට නම්, අවබෝධ වෙන්නට නම් ධර්මය අහන්නට පුරුදු වෙන්නට ඕන කියලා. මෙන්න මේ වගේ මෙලවෙන් බොහෝ ආනිසංස තියෙන, පරලොවෙන් සසරින් බොහෝ ආනිසංස තියෙන කාරණයක් තමයි ධර්මයේ ඇසීම කියලා කියන්නේ. ඉතින් පින්වතුන් දැන් මේ ධර්මයේ අහනකොට පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ මතක් කළ විදිහට නොඇසූ දේවල් අහන්න ලැබේ. අහපු දේවල් තිබුණා නම්, අමතක වෙලා තිබුණා නම් එවැනි කරුණු නැවත තහවුරු කරගන්න පුළුවන්කම ලැබෙයි. ඒ වගේම සැකමුසු තැන් තිබුණා නම් එවැනි සැකමුසු තැන් නිරවුල් කරගන්න අවස්ථාව ලැබෙයි. ඒ වගේම අසුතං සුනාති සුතං පරියෝදපේති කංකම් විතරති චිත්තමස්ස පතිදති. හිත බොහොම සතුටින් පවත්වා ගන්නට ජීවිතයේ මේ වෙලාව විතරක් නෙවෙයි, ඒ අහන ධර්මය හොඳින් මතක තියාගෙන පිළිපදිනවා නම් මෙලව ජීවිතයේ සතුටින් ගත කරන්නට පුළුවන්. පරලොව ජීවිතයේ සසර ගමන සුවපත් කරගන්නට පුළුවන්. ඒ වගේම සදාතනික සැපය වූ උතුම් වූ නිවන පවා අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ සසර පිළිබඳ අවබෝධය හොඳින් තේරුම් අරගෙන මේ ඉපදී මෙරි යන මේ සසර ගමන කෙටි කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නට පින්වතුන්ට මේ උතුම් දේශනාව උපකාර වේවා කියන කාරුණික සිතවිල්ලෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වතුන් බොහෝම අහලා තියෙන ගාථාවක් තමයි අපි ධර්ම දේශනාව හැටියට අද තෝරා ගත්තේ. සූත්‍ර පිටකයේ කුද්දක නිපාතේ ධම්මපද පාළියේ සඳහන් වෙන බුද්ධ වර්ගයේ එන ගාථාවක්. මේ ගාථාව පින්වතුන් නිතර අහලා තියෙනවා. නිතර අහනවා, සජ්ජායනා කරනවා. සමහර විට බණත් අහලා ඇති මේ දේශනාව සම්බන්ධයෙන්. ඒ කෙසේ හෝ වේවා අද දවසේදී අපි මේ ගාථාව මුල් කරගෙන පින්වතුන්ට මෙලවට, පරලොවට, සසරට, නිවනට උපකාර වෙන දහම් කරුණු ටිකක් අපි
අද දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා සැදැහැති පින්වතුන් සැවැත් නුවර ජේතවනාරාමයට ඒක රාසි වුණ වෙලාවක මේ දේශනාව සිද්ධ කරනවා. මේ දේශනාව අපේ ගෞතම ලෝතුරා බුදුරජාණන් වහන්සේ විතරක් දේශනා කළ දේශනාවක් නෙවේ. මේ දේශනාව ලෝකයේ පහළ වුණු යන්තාක් ලෝතුරා බුදුරජාණන් වහන්සේලාවේ නම් ඒ සෑම ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරන දේශනාවක් තමයි මේ ගාථාව. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. මේ තමයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවවාදය අනුශාසනාව. මොකද්ද බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව? සබ්බ පාපස්ස අකරණං. සියලුම පාපයන්ගෙන් වෙන්වීම. සියලු පාපයන්ගෙන් මිදීම, සියලු පව් නොකිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. කුසලස්ස උපසම්පදා, ඒ වගේම කුසලයන් දියුණු කිරීම. සචිත්ත පරියෝදපනං, ස්වකීය චිත්ත සංතානය ධර්මානුකූලව හික්මවා ගැනීම, දමනය කර ගැනීම. ඒතම් බුද්ධාන ශාසනම්, මෙන්න මේක තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකයේ පහළ වෙලා ධර්ම දේශනාව කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ. ගිහි පැවිදි ඒ වගේම සෑම කෙනෙක්ගෙන්ම බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරන දේ තමයි පව් නොකරන කෙනෙක් වෙන්නට ඕන. පාපයෙන් වැළකීච්ච කෙනෙක් වෙන්නට ඕන. කුසලස්ස උපසම්පදා, කුසල් දියුණු කරන කෙනෙක් වෙන්නට ඕන. සචිත්ත පරියෝදපනං, හිත දමනය කරගන්න පුද්ගලයෙක් බවට පත්වෙන්නට ඕන. ඒතම් බුද්ධානුශාසනම්, මෙන්න මේ ඉගැන්වීම තමයි සියලුම බුදුරජාණන් වහන්සේලා සිද්ධ කරන්නේ. ඔන්නෝක තමයි කෙටි තේරුම, සරල තේරුම මේ ගාථාවේ. දැන් අපි බලමු ලෞතුරා බුදුරජාණන් වහන්සේලා මේ විදිහට පවෙන් වැළකෙන්න කිව්වේ ඇයි කියන එක. සබ්බ පාපස්ස අකරණං, මොනවද මේ පව් කියලා කියන්නේ? සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, ඒ වගේම කේලම් කීම, හිස් වචන කතා කිරීම, පරුස වචන කතා කිරීම, ඒ වගේම මද්ද්‍රව්‍ය භාවිතාව, මේ වගේ ඉරිසියාව, ක්‍රෝධය, වෛරය නොයෙක් ආකාරයෙන් තමන්ගේ හිතට මෙලොවදීත් පරලොවදීත් ජීවිතයට දුකක් ගෙන දෙන, එවගේම කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙන, සසරදී දුක් විඳින්නට බලපාන යම් කාරණයක් තියෙනවා නම් එන්න ඒවට තමයි කියන්නේ පව් කියලා. ඇයි මේ පව් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? එකක්, මෙලොවදී ඒ පව් මුල් කරගෙන, අකුසල් මුල් කරගෙන ඒ පුද්ගලයා නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. මෙලොවදීත් පසුතැවීමට ලක් වෙනවා. ඒ වගේම ඒ සිද්ධ වෙන වැරදි නිසා, අකුසල් නිසා නොයෙක් කායික සහ මානසික පීඩාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම නොයෙක් පවුල් ජීවිතයේදී නොයෙක් අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් නොයෙක් අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් ඒ පව් කරපු පුද්ගලයාට සතුටින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරන්නට බැරි පුද්ගලයෙක් බවට පත් වෙනවා. එවිතරක් නෙවෙයි, මෙලොවින් හැමදාම අපි ජීවත් වෙන්නේ නැහැ. යම් දවසක මෙලොවින් සමුගන්නට සිද්ධ වෙනවා.
මෙලොවින් සමුගත්තාට පස්සේ අර කරගන්න අකුසල් නිසා වැරදි දේවල් නිසා ඊළඟට මොකද වෙන්නේ? සසර ජීවිතේ එක ජීවිතයක නෙවෙයි අනාදිමත් කාලයක් සතර අපා දුක් විඳින්න සිද්ධ වෙනවා. සසර ගමනේදී නොයෙක් ඒ අකුසල් වල විපාක හැටියට දුක් විපාක විඳින්නට සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් මේ සත්තු මරන්න එපා කියලා කිව්වේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. අපි මේ ජීවිතය මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මරණින් පස්සේ නැවත ජීවිතයක් ලැබෙනකොට ඒ ජීවිතේ අපි අකුසල් කරලා තිබුණොත් විශේෂයෙන්ම සත්තු මරලා තිබුණොත් ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? අපාගාමී ජීවිත විඳලා සසර ගමනේදී නැවත මනුස්ස ජීවිතයකට ආවට පස්සේ අපේ පින්වතුන් දැකලා ඇති සමහර වෙලාවට සමහර අය ඉන්නවා මව්කුස තුලදීම මිය යනවා. නිකමට හිතලා බලන්න මව්කුස තුලදීම එක්ක තමන්ට එහෙම නැත්නම් තමන්ගේ ආදරණීය සමීපම පුද්ගලයෙක් මව්කුසක දීම මිය ගියොත් ඒක දුකක්ද සැපක්ද? ඒ වගේ මව්කුස තුලදීම විතරක් නෙවෙයි සමහර වෙලාවට මෙලවින් ඉපදෙනකොටම මරණයට පත්වෙච්ච මලකඳක් හැටියට ඉපදෙනවා සමහර ළමයි. ඒ වගේම සමහර ළමයි ඉපදිලා ටික දවසක් යනකොට මිය යනවා. තවත් සමහරු ඉන්නවා මාසෙන් දෙකෙන් මිය යනවා. අවුරුද්දෙන් දෙකෙන් මිය යනවා. තරුණ වයසේදී මිය යනවා. ජීවිතයේ මැදි වයසේදී මිය යනවා. නිශ්චිත ආයුෂ විඳින්නේ නැතිව අකාල මරණයකට යම්කිසි කෙනෙක් ගොදුරු වෙනවා නම් ඒ ගොදුරු වෙන්නේම සසර ගමනේදී සත්තු මරපු නිසා. මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්තු මරන්න එපා කියන්නේ අකුසලෙන් මිදෙන්න කියලා දේශනා කරන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. අපටම අපි කරගන්න අකුසලයේ නිසා අඩු ආයුෂ සහිත පුද්ගලයෙක් බවට පත් වෙලා මේ සසර ගමනේදී එක ජීවිතයක නෙවෙයි ආත්ම සිය ගානක් දහස් ගානක් අපට මැරෙන්න සිද්ධ වෙනවා අඩු ආයුෂ ඇතිව. මෙන්න මේ කාරණේ නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සබ්බ පාපස්ස අකරණං සතුම් මරන්න එපා කියලා. හොරකම් කරන්න එපා කියලා කියන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. එකක් තමන්ට මෙලොව ජීවිතයේදී පසුතැවෙන්නට වෙනවා. නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමාජයේ ඉස්සරහා නරක ප්‍රතිරූපයක් තමන් පිළිබඳව ගොඩනැගෙනවා. විශ්වාසයේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම සමාජයේ බොහෝ දෙනෙක්ට අප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මරණින් පස්සේ අපාගාමී ජීවිතවලට යනවා වගේම නැවත මනුස්ස ලෝකයකට ආවට පස්සේ ඒ මනුස්ස ජීවිතය තුල තමන්ට ලැබෙන්න තියෙන දෙයක් තියෙනවා නම් ලැබෙන්න සුදුසු දෙයක් තියෙනවා නම් ඒ දේවල් නොලැබී යනවා. තමන්ට යමක් බොහෝම දුක් මහන්සියෙන් ධාර්මික විදියට හෝ උපයා සපයා ගත්තා නම් ධනය හෝ වේවා වෙනත් භෞතික සැප සම්පත් වේවා ඒ තමන් හරිහම්බ කරගන්න දේවල් තමන්ට නිසි පරිදි පරිහරණය කරගන්න පරිභෝග කරගන්න බැරිව තමන්ගේ ධනය නැති වෙන්න පුළුවන්. තමන්ගේ දීපල නැති වෙන්න පුළුවන්. ගම් වතුරෙන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම වතුරෙන් විනාශ වෙන්න පුළුවන්. භූමිකම්පා වලින් සුනාමි වලින් නොයෙක් ස්වාභාවික විපත්තීන්ගෙන් ඒ විතරක් නෙවෙයි සමහර විට සොර සතුරන්ගෙන් පවා තමන්ගේ භෞතික සම්පත් නැති වෙන්න පුළුවන් සසර ගමනේදී හොරකම් කරලා තිබුණොත්. නිකමට හිතලා බලන්න තමන් සතු දෙයක් තමන්ට නැති වුණොත් මොනතරම් පීඩනයක් දුකක් දැනෙනවද?
අන්න ඒ වගේ තමයි තව කෙනෙක්ගෙන් අපි තමන්ට අයිති නැති දෙයක් අපි උදුරා ගත්තොත් සොරකමක් කර ගත්තොත් එයාට ඒක දුකක් වෙනවා වගේම අපට සසරෙදී ඒ දුක උරුම වෙනවා තමන්ටත් ඒ දුකට උරුමකම් කියන්නට වෙනවා. තමන්ගේ ධනය දේපල නොයෙක් විදිහෙන් තමන්ට අහිමවීම තුළින් දුක්ඛිත තත්ත්වයට මූණ දෙන්න සිද්ධ වෙනවා හොරකම් කරපු පුද්ගලයාට. මොකද අපි මේ ජීවිතේම නිවන් දැක්කේ නැති වුණොත්. මොකද ගොඩාක් අය කල්පනා කරනවා අනේ මට නම් සසරේදී නැවත ජීවිතයක් ඕනේ. ඉක්මනින්ම නිවන් දකින්න ලැබේවා කියලා හිතනවා. හැබැයි හිතුවට ඇති වැඩක් නෑ. නිවන් දැකීම ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැති වුණොත් හරි ධර්මානුකූල මාර්ගයකින් අපි කැමති වුණත් නැති වුණත් ප්‍රාර්ථනා කළත් නැතත් නැවත ඉපදෙන්න සිද්ධ වෙනවා. එහෙම ඉපදුනාට පස්සේ අන්න සත්තු මරපු කෙනාට අඩු ආයුෂ සහිත ජීවිත ලැබෙනවා. හොරකම් කරපු පුද්ගලයෙක් නම් තමන් සතු දේවල් විනාශ වෙලා යනවා නැති වෙලා යනවා අහිමිවීම් වලට මුහුණ දීලා මානසික පීඩාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බ පාපස්සා කරනම් කියලා. ඒ වගේම කාමී වර්ධවා හැසිරෙන්න එපා කිව්වෙත් මෙලවදී ඒ පුද්ගලයා නොයෙක් වියවුල් වලට නොයෙක් ගැටලු වලට නොයෙක් ලෙඩ රෝග වලට නොයෙක් සමාජීය එවැගේම පෞල් ජීවිතයේ නොයෙක් ගැටලු වලට මුහුණ දෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. සාමකාමී යහපත් පෞල් ජීවිතයක් ගත කරගන්න බැරි වෙනවා. සමාජය තුල නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නොයෙක් කටුක අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා ඒ වැරදි කළා වගේම යම් දවසක ඒ වැරදි තේරුම් අරගෙන ධර්මානුකූල මාවතට ඇවිල්ලා හිත හදාගන්න උත්සාහ කරනකොට දැඩි දුෂ්කර ව්‍යායාමයක යෙදෙන්න සිද්ධ වෙනවා අර අමීරි අත්දැකීම් අමතක කරගන්න. අමීරි අත්දැකීම් යටපත් කරගෙන ඒ අමීරි අත්දැකීම් වලින් එන පීඩණයට මුහුණ දීගෙන ඊළඟට යන ආධ්‍යාත්මික ජීවිතේ සාර්ථක කරගන්නට දැඩි උත්සාහයක යෙදෙන්නට වෙනවා. ඒ වගේ මරණින් පස්සෙත් සසර ගමනේදී අපාගාමී වෙනවා විතරක් නෙවෙයි මනුස්ස ලෝකයකට ආවට පස්සේ ඊළඟ ජීවිතේ ලබන ඒ ජීවිතය සමහර වෙලාවට ශරීරෙත් අඩුපාඩු සහිත ශරීරයක් තමයි ලැබෙන්නේ. අංග සම්පූර්ණ ශරීරයක් නැතිව ශාරීරික දුර්වලතා සහිත ජීවිතයක් ලැබෙනවා. නිකමට හිතලා බලන්න දැන් අපේ පින්වතුන් බොහෝම පහසුවෙන් තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්නවා තමන්ගේ ශාරීරික අපහසුතාවයක් නැතිකම නිසා. හැබැයි නිකමට කල්පනා කරලා බලන්න කාමයේ වර්ධවා හැසිරීම තුලින් සසර ගමනේදී ශාරීරික වශයෙන් යම් අඩුපාඩුවක් ඇති වුණොත් මොනතරම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා. මෙන්න මේ වගේ කරුණු මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙලොවට වගේම පරලොවට වගේම සසර ගමනේදී කායිකව සහ මානසිකව තමන්ටම අමිහිරි අත්දැකීම් වලට දුක්ඛිත අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා පව් කළොත්. ඒ වගේම මද්ද්‍රව්‍ය භාවිතාව බලන් මද්ද්‍රව්‍ය භාවිතාව තුළිනුත් කෙනෙක් తాවකාලික වින්දනයක් ලැබුවා වුණාට ඒ ලබන වින්දනය තුල සැබෑ විදියටම සිද්ධ වෙන්නේ තමන්ගේ ස්නායු පද්ධතියේ
දුර්වල වීම තුලින් තමන් දුක නැති කරගත්තා. එහෙම නැත්නම් කටුක අමිහිරි අත්දැකීම මුල් කරගෙන. එහෙම නැත්නම් සමහරු සතුට සමරන්න නොයෙක් හේතුන් මත මේ මද්ද්‍රව්‍ය භාවිතා කරන කෙනා සැබෑ විදි ලෙසම සිද්ධ කරන්නේ මොකක්ද එතනදී? අර තමන්ගේ මනස විකෘති කර ගන්නවා. ඒ මනස විකෘති වීම තුලින් తాවකාලිකව සමහර වෙලාවට සැපක් කියලා හිතාගෙන ඉන්නවා. තෘප්තිමත් අත්දැකීමක් කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි සැබෑම තෘප්තියක් එතන නැහැ. සිද්ධ වෙන්නේ මානසිකව සිද්ධ වෙන විකෘතියක් විතරයි. මෙන්න මේ අකුසල කර්මය නිසාත් මෙලොව වශයෙන් යම් යම් දුෂ්කරතාවලට මුහුණ දෙනවා වගේම ලෙඩ රෝගවලට මුහුණ දෙනවා වගේම සසර ගමනේදී අපේ පින්වතුන් දැකලා ඇති පාරවල් වල යනකොට ලංකාවේදීත් වෙනත් රටවල් වලත් බලන්න සමහරු ඉන්නවා තනියෙන්ම කතා කරනවා. තනියෙන්ම හිනහ වෙනවා. මානසික වශයෙන් ඒ පුද්ගලයා බොහෝම දුර්වල බවට පත් වෙලා. සැබෑ සිහියක් ඒ පුද්ගලයාට නැහැ. ඒකට හේතුව මොකද්ද? අන්න සසර ගමනේදීත් මද්ද්‍රව්‍ය භාවිතා කරලා සිහිය විකෘති කරගත්ත පුද්ගලයා මරණින් පස්සෙත් අපාගාමී වෙනවා වගේම මනුස්ස ලෝකයකට ආවට පස්සේ ප්‍රකෘති සිහියක් නැති විකෘති වූ සිහියකින් යුක්ත මානසික ලෙඩෙක් බවට පත් වෙලා තමයි නැවත මනුස්ස ලෝකයකට ආවහම මුල් කාලයේදී ගත කරන්නට වෙන්නේ. මෙන්න මේ වගේ නොයෙක් අමිහිරි කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මද්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයාට සසර ගමනේදී. මානසික ලෙඩ්ඩු බවට පත් වෙනවා. නිකමට හිතලා බලන්න අපි මේ ජීවිතේ කොච්චර හොඳ ජීවිතයක්ද ගත කරන්නේ. බෞද්ධ ජීවිතයක් ගත කරනවා, දන් දෙනවා, ඒ වගේම පින්කම් කරනවා, හොඳට රැකියාවක් කරනවා, ඉගෙන ගන්නවා, හොඳට ජීවිතේ ගත කරනවා. හැබැයි ඊළඟ ජීවිතයක මරණයටපත් වෙලා අර විදිහේ අකුසල් කරගෙන තිබිලා අඩු ආයුෂ සහිත පුද්ගලයෙක් බවට නම් පත් වෙන්නේ. ලෙඩ රෝග සහිත පුද්ගලයෙක් බවට නම් පත් වෙන්නේ. ඒ වගේම තමන්ගේ භෞතික සම්පත් නැති කරගන්නා පුද්ගලයෙක් බවට නම් පත් වෙන්නේ. ශාරීරිකව අඩුපාඩු සහිත පුද්ගලයෙක් හැටියට නම් ඉපදෙන්නේ. ඒ වගේම මානසික ලෙඩෙක් හැටියට නම් ඊළඟ ජීවිතේ ඉපදෙන්නේ. අපේ ජීවිතයේ ඇති තේරුම මොකද්ද? අපිට මොනතරම් දුක්ඛිත අත්දැකීම් වලට සසරදී මුහුණ දෙන්න සිද්ධ වෙනවද? මෙන්න මේ හේතුන් මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් අපට දේශනා කරන්නේ සබ්බ පාපස්ස අකරණං අකුසල් කරන්න එපා පවෙන් වැළකෙන්න කියලා කිව්වේ මෙන්න මේ හේතුන් මුල් කරගෙන. මෙලොව ජීවිතයේදීත් අපට පසුතැවෙන්න සිද්ධ වෙනවා. අමිහිරි දුක්ඛිත අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පෞල් ජීවිතයේදී සමාජීය ජීවිතයේදී අපිට නොයෙක් අමිහිරි කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මැරෙන කොට සමහර වෙලාවට ඒ පුද්ගලයාට සාමකාමී විදිහට හොඳ මරණයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මරණින් පස්සෙත් තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල, අපායවල වල දුක් විඳලා බොහෝ කාලයක් සසර දුක් විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ හේතුන් නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බ පාපස්ස අකරණං කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසලසු උපසම්පදා. පින් කරගන්නට ඕන, කුසල් කරන්නට ඕන කියලා. ඊළඟට තව එකක් මම මතක් කරන්නට ඕන. මෙන්න මේ කරුණු හරියට අවබෝධයක් නැති වුනහම අපේ බෞද්ධ පින්වතුන්ම ගිහි පැවිදි දෙගොල්ලම මේ ධර්මය හරි විදිහට තේරුම් ගන්නේ නැහැ.
ඒ නිසා සමහරු කල්පනා කරනවා මේ දන් දීම බොහෝම වැදගත්. ඒ නිසා ඒ අවබෝධයේ තියෙන අය දාන ආදී පින්කම් කරනවා, කුසල් කරනවා. තවත් සමහරු කල්පනා කරනවා දන් දීලා ඇති වැඩක් නැහැ, පින්කම් කරලා ඇති වැඩක් නැහැ. මොකද දන් දුන්න අය, පින්කම් කරන අය සසර තව තවත් ඉදිරියට පවත්වනවා මිසක් සසර කෙටි කරගන්නේ නැහැ කියලා සමහරු කල්පනා කරගන්න. එහෙම කල්පනා කරන ගිහි පැවිදි දෙගොල්ලම ඉන්නවා. ඒ අය එහෙම කල්පනා කරනවා විතරක් නෙවෙයි, අනිත් අය කරන පින්කම් දිහා බලලා ඒ අයගේ ඇවතුම් පැවතුම් විවේචනය කරනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ ඕවද නිවන් මාර්ගය කියන්නේ මේකද, පින්කම් කළා කාටද නිවන් දකින්න පුළුවන්? ඔය වගේ එක එක විවේචන තියෙනවා. තවත් සමහර ඉන්නවා පින් කරනවා, තවත් සමහරු පින් කරන්නේ නැතිව අනිත් අය කරන පින් යහපත් දේවල් විවේචනය කරනවා. ඒ අය කල්පනා කරනවා දන් දීලා ඇති වැඩක් නැහැ, සිල් රකින්නට ඕන. ඒ නිසා ඒ අය සීලය ගැන විතරක් අවධානය යොමු කරලා සිල් සමාදන් වෙනවා. තවත් සමහරු ඉන්නවා සීලයක් පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ අයට සමහර වෙලාව හොයාගන්න බැරි වෙන්න පුළුවන්. සමහර වෙලාවට උවමනාවක් නැහැ, අවබෝධයක් නැහැ. ඒ වුණාට දන් දෙනවා, පින්කම් කරනවා. තවත් සමහර ඉන්නවා දන් දෙන්නෙක් නැහැ, පින්කම් කරන්නෙත් නැහැ. ඒ අය භාවනාව විතරක් කරනවා. ඒ අයටත් සසරේදී නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසායි බුදුහාමුදුරුවෝ මොනම වෙලාවකවත් දන් දීම විතරක් අගය කළේ නැහැ. සිල් රැකීම විතරක් අගය කරේ නැහැ. භාවනා කිරීම විතරක් අගය කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දන් දීමත් කරන්නට ඕන, සිල් රැකීමත් කරන්නට ඕන, භාවනා කිරීමත් කරන්නට ඕන. මේ තුනම එක හා සමානව කරගන්නට ඕන. ඒකට හේතුව පින්වතුන්ට පැහැදිලි වෙයි ඉදිරියේදී මේ දේශනාව අහනකොට. එක හේතුවක් තමයි අර සිල් රකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ හේතු නිසා. නිකමට හිතලා බලන්න, දන් දුන්න කෙනෙක්, භාවනා කරපු කෙනෙක් අර මුලින් කියපු කරුණු වලට අවධානය යොමු කරන්නේ නැතිව සත්තු මරවුවොත්, හොරකම් කළොත්, කාමයේ වර්ධව හැසිරුණොත්, බොරු කිව්වොත්, මද්ද්‍රව්‍ය භාවිතා කළොත් ඊළඟට නිවන් දැක්කේ නැති වුණොත් මොකද වෙන්නේ? දැන් සමහර ඉන්නවා මෙලොවදී නිවන් දකිය කියලා හිතාගෙන ඉන්නවා. උත්සාහත් කරනවා. හැබැයි මෙලොවදී නිවන් දකින්න බැරි වුණොත් ඊළඟට නැවත උප්පත්තිය ලැබුණාම දන් දීපු නැති කෙනාට මොකද වෙන්නේ? පින් කරපු නැති කෙනාට මොකද වෙන්නේ? දැන් අපේ සමහර ස්වාමීන් වහන්සේලාගේ දේශනාවලින්ම සමහර වෙලාවට කලාතුරකින් අහන්න ලැබෙයි පින්වතුන්ට, බොහෝ ස්වාමීන් වහන්සේලා එහෙම දේශනා කරන්නේ නැහැ. ගොඩක් ස්වාමීන් වහන්සේලා ධර්මයේ හොඳට ඉගෙනගෙන ධර්මයේ හොඳින් දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේලාගේ අනුගාමික සත්පුරුෂ පින්වතුන් ධර්මානුකූලව නිසි මාර්ගය තුල ඉදිරියට ධර්මානුකූලව ගිනියන්න උත්සාහ කරනවා. ඒ නිසා නිසි විදිහට ධර්මයේ කියා දෙනවා. දන් දීමේ ඇති වටිනාකම, සිල් රැකීමේ ඇති වටිනාකම, භාවනා කිරීමේ ඇති වටිනාකම මැනවින් පහදලා දෙනවා අතිශය බහුතර ස්වාමීන් වහන්සේලා. නමුත් කලාතුරකින් අපේ පින්වතුන්ට අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා උන්වහන්සේලා පින් කරන පින්වතුන්ව අධර්මත් කරනවා. දන් දීලා ඇති වැඩක් නැහැ. දන් දීමෙන් සසර ගමන දිග්ගැස්සෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් එහෙම දේශනාවක් කරලා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අර මම මුලින් කිව්වා වගේ භාවනාවට මූලිකත්වය දෙන්න, භාවනාවට වැඩිපුර දිරිමත් කරන අවස්ථාවක් තියෙනවා නම් දේශනාව තුළ ඒ දේශනාව කරලා තියෙන්නේම මෙලවදීම සසර ගමන කෙලවර කරගන්න තරම් සසරෙදී භාවිත ප්‍රඥාවක් තියෙන
සසරදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරපු සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණ කරපු චතුරාර්ය සත්‍ය ධර්මය මෙලවදීම අවබෝධ කරගන්නට තරම් මානසික වශයෙන් ශක්තිමත් පුද්ගලයට තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය මෙලවදීම දේශනා කරගන්න පුළුවන් විදිහට ධර්මයේ දේශනා කරන්නේ ඒ සඳහා මඟ පෙන්වන්නේ. මොකද මෙලවදී චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න පින නැත්නම් හැකියාව නැත්නම් ඒ පුද්ගලයා කැමති වුණත් අකමැති වුණත් ඊළඟ සසර ගමනේදී නැවත උප්පත්තියකට යනවා. නැවත උප්පත්තියක් ලබනවා. නැවත ඉපදීමක් ඒ පුද්ගලයාට තියෙනවා. ඊළඟට ඉපදෙන ජීවිතයේ දුකක් නැති ජීවිතයක් ලබන්නට නම් අන්න ඒ පුද්ගලයා සසරෙදි මොනවද කරලා තියෙන්නට ඕන. ඊට අවශ්‍ය කරන සුදුසුකන් සපුරපු පුද්ගලයෙක් බවට පත්වෙන්නට ඕන. මොකක්ද සුදුසුකම? ඒ තමයි කුසලස්ස උපසම්පදා කුසල් දියුණු කළ පුද්ගලයෙක් බවට පත්වෙන්නට ඕන. කුසල් කිව්වහම දස කුසලය අයිති වෙනවා. ඒ වගේම ඒ කුසලයේ තුල පිනත් අයිති වෙනවා. දැන් මෙන්න මේ කුසල් සහ පින කිව්වහම සමහරු කල්පනා කරනවා බුදුහාඳුරෝ දේශනා කළේ කුසල් කරන්න මිසක් පින් කරන්න නෙවෙයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කුසල් පින මේ දෙකම එක විදිහටම දේශනා කළා තියෙනවා. කුසල් සහ පින් කියන්නේ දෙකක් නෙවෙයි. සෝමනස්ස සහගත ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තව ඥාන සම්ප්‍රයුක්තව නුවණින් යුක්තව අසංස්කාරිකව තමන්ම සිතාමතා යම් යහපත් දෙයක් කරනවා නම් අන්න ඒක තමයි පින කුසලය කියලා කියන්නේ. දැන් කවුරු හරි කල්පනා කරනවා නම් පින කියන්නේ එකක් කුසල් කියන්නේ එකක් කියලා ඒකේ අනිත් පැත්තත් හිතලා බලන්න. එහෙමනම් අකුසල් එකක් පව් එකක් වෙන්න ඕන. එතකොට ඒ වගේ විපාක මොනවද? පව් කළත් අකුසල් කළත් ඒ පුද්ගලයා අපාගාමි වෙනවා. දුක්ඛිත අමිහිරි අධ්‍යක්ීම් වලට සසරදි මුහුණ දෙන්න වෙනවා. එතකොට කුසල් සහ පින් කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒ තැන්වලදී බුදුරජාණන් වහන්සේ මේ කරුණු විවිධ නම් වලින් පෙන්වලා තියෙනවා. දැන් නරක පැති, අකුසල්, පව්, ඒ වගේම සූත්‍ර දේශනාවල සමහර තැන්වල සඳහන් වෙනවා කාල කර්ම කියලා. කාල කර්ම කියලා කියන්නේ කළු කර්ම කියන්නේත් අකුසල් වලටම කියන තවත් නමක්. ඒ වගේම පින කුසලය ඊළඟට තවත් සූත්‍රවල සඳහන් වෙනවා ශුක්ල කර්ම කියලා. ඒ ශුක්ල කර්ම කියලා කියන්නේත් පිනටම කියන කුසලයටම කියන තවත් නමක්. දැන් උදාහරණයක් හැටියට පින්වතුන්ට බලන්න පින්වතුන් පොඩි කාලේ පින්වතුන්ට දෙමව්පියෝ වැඩිහිටියෝ ආදරයට නමක් කියනවා. ඒ වගේම උපතින් නමක් දෙනවා. ඊළඟට යාළු මිත්‍රයෝ තවත් නමකින් අඳුන්වනවා. වැඩිහිටි වයසට එනකොට එක එක්කෙනා එක එක නම් වලින් අඳුන්වනවා. හැබැයි එකම පුද්ගලයාට නම් කිහිපයක් තිබුණම නම් කිහිපයකින් හැඳුන්වූ පමණින්ම ඒ පුද්ගලයෝ කිහිප දෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එකම පුද්ගලයා විවිධ අවස්ථාවල විවිධ හේතුන් මත විවිධ නම් වලින් හඳුන්වනවා. අන්න ඒ වගේ තමයි මේ අකුසලුත් කුසලයත් දෙකම යම් යම් අවස්ථාවලදී විවිධ අන්වර්ථ නාම වලින් හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සියලු ශ්‍රාවකයෝ
මෙලවදී නිවන් දකින්න පින් තියෙන අය මෙලවදී නිවන් දකින්න උත්සාහ කරන්නට ඕන. හැබැයි මෙලවදී නිවන් දකින්නට ශක්තිය නැති වුණොත් ඊළඟට ඉපදෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි අලමේව දානානි ධාතුන් අලම් පුඤ්ඤානි කාතුන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ සත්පුරුෂ දාන සූත්‍රයේ මේ දන් දීමේ ඇති වටිනාකම. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි පැවිද්දෙක්. දැන් අපේ පින්වතුන්ගේ මනසේ තියෙන එකම ආකල්පය තමයි යම් සාමින්වහන්සේ කෙනෙක් ගිහිගේ අත්හැරලා පැවිදි ජීවිතයට ආවට පස්සේ උන්වහන්සේ නිවන් දකින්න ඕනි කියලා. ඇත්ත. උන්වහන්සේ නිවන් දැකීමේ අභිලාෂයෙන් තමයි පැවිදි වෙන්නේ. නිවන් දැකීම තමයි පරමාර්ථය. එහෙම වුණත් ඒ සඳහා උන්වහන්සේට හැකියාව තියෙනවා නම් ඊට සුදුසුකම් සසරින් සම්පූර්ණ කරලා තියෙනවා නම් උන්වහන්සේට කරුණු සකස් වෙනවා මෙලොවදී කෙලෙසුන් නැති කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. හැබැයි මෙලොවදී උන්වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් ඊළඟ ජීවිතයකදී දුකක් නැති ජීවිතයක් ලබන්නට නම් උන්වහන්සේ දන් දීලා පින් කරපු පුද්ගලෙක් වෙන්නට ඕන. එහෙම නැති වුණොත් පින්වතුන් අහලා ඇති ලෝසක මහරහතන් වහන්සේ. ලෝසක මහරහතන් වහන්සේ කියන්නේ සංසාර ගමනේදී එක අවස්ථාවක රහතන් වහන්සේ කෙනෙක්ට පූජා කරපු දානයක් වළක්වපු ඒ ආහාරය විනාශ කරපු පුද්ගලෙක්. ඒ හේතුව නිසා මොකද වුණේ අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පවතින කාලයේදී ඉන්දියාවේ ඉපදුනේ සිටු පවුලක. හැබැයි ධනවත් පවුලක ඉපදුනත් ක්‍රමානුකූලව ඒ ධනවත් පවුලේ අම්මා තාත්තා පවා මහමගට ඇදලා දාන්නට තරම් අවාසනාවන්ත තත්වයට ඒ දරුවාගේ අකුසල කර්මය හේතුවක් වුණා. ඒ නිසා මේ ලෝසක දරුවා ඉපදිලා ටික කාලයක් යනකොට ධනවත් පවුලක ඉපදුනාට ඒ ධනය නොයෙක් කරුණු හේතු කරගෙන නැති වෙලා ඒ දෙමව්පියෝ දරුවත් අරගෙන මහමගට වැටිලා අන් අයට අතපාලා ජීවත් වෙන්නට තරම් අවාසනාවන්ත තත්වයට පත් වුණා. හේතුව මොකද්ද? ඒ තමයි සසරේදී දන් දීපු නැතිකම වගේම දීපු දානයක් වැළැක්වීමේ අකුසලය. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට පැවිදි වෙනවා. පැවිදි වෙලා ඉක්මනින්ම ටික කාලයකින් උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් වුණත් උන්වහන්සේ පාත්‍රය අරගෙන ගෙපිලිවිලින් පිණ්ඩපාතේ යනකොට පිණ්ඩපාතේ පූජා කරන්න අපේ පින්වතුන් කැමති. මේ බණහන පින්වතුන් උනත් කැමති. හැබැයි මේ ලෝසක මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ ඇවිල්ලා ගයක් ඉස්සරහා ඉන්නකොට පින්වතුන් ඉදිරියේ ඉන්නකොට පින්වතුන්ට පේන්නේ කොහොමද? පාත්‍රේ පිරීලා දානි තියනවා පේනවා. කවුරුවත් දානි පූජා කරන්නේ නැහැ. උන්වහන්සේ හැරිලා යනවා තව ගෙදරකට. ඒ ගෙදරට ගියාමත් ඒ විදිහටම පේනවා. ওই විදිහට උන්වහන්සේ බොහෝ කාලයක් හරියමං ආහාරයක් නැතිව කායිකව පීඩනයට පත් වුණා. දුෂ්කරතාවලට මුහුණ දුන්නා. උන්වහන්සේ පරිනිර්වාණයට පත්වන දවසේ විතරයි උන්වහන්සේට ආහාරයක් හරියට වළඳ ගන්න පුළුවන් වුණේ. මොකද එදාත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පාත්‍රයෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අතේ තියාගෙන ඉන්න වෙලාවේ තමයි උන්වහන්සේට ඒ පාත්‍රයෙන් දානි වළඳන්න පුළුවන් වුණේ.
මොකද කවුරු හරි දානි ටිකක් පාත්‍රයට පූජා කළත් ඒ පාත්‍රයට දාන ආහාර ටික අතුරුදහන් වෙලා යනවා. ඒ තරමටම ලෝසක මහරහතන් වහන්සේ කරගත්ත අකුසල කර්මය බොහෝම භයානක අකුසල කර්මයක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවිද්දෙට වුණත් සසරේදී අපහසුයක් නැතිව දුකක් නැතිව පීඩනයක් නැතිව උන්වහන්සේට අවශ්‍ය කරන ආධ්‍යාත්මික ජීවිතයේ ශක්තිමත්ව යන්නට නම් ඒකට අවශ්‍ය කරන පරිසරයේ නිර්මාණය වෙන්නට ඕන. අපේ පින්වතුන් දැකලා ඇති සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා අදටත් හරියට දානි ලැබෙන්නේ නැති තැන් තියෙනවා ස්වාමීන් වහන්සේලා ඉන්නවා ලංකාවේ. ලංකාවේ විතරක් නෙවෙයි සමහර විදේශගතත් සමහර රටවල් වල ඉන්නවා. හැම රටකම නෙවෙයි. මම එහෙම දැකපු අවස්ථා තියෙනවා. ඒ වගේම උන්වහන්සේලාට පහසුවෙන් පැවිදි ජීවිතය ගත කරන්නට නම් උන්වහන්සේලාට පහසුවෙන් වැඩ කටයුතු කරගන්නට අවශ්‍ය කරන පරිසරයේ නිර්මාණය වෙන්නට ඕන. ඒ පරිසරය ඉබේ නිර්මාණය වෙන්නේ නැහැ. උන්වහන්සේලා සසර දන් දීලා පින්කම් කරලා තියෙන්නට ඕන. එතකොට තමයි පහසුවෙන් උන්වහන්සේලාගේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පස්සය මනවින් සපුරාගෙන කායික මානසික පීඩාවක් නැතිව හොඳින් ධර්මානුකූලව මේ නිවන් දැකීමට අවශ්‍ය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කරගන්නට සතර සතිපට්ඨාන ධර්ම දියුණු කරගන්නට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නට නම් ඒ සඳහා අවශ්‍ය කරන පරිසරයේ සසරදී නිර්මාණය කරලා තියෙන්නට ඕන අකුසල් නොකිරීමෙන් සහ කුසල් දියුණු කිරීමෙන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පබ්බ ජිතස්සපි උපකාරානි පුඤ්ඤානි පැවිද්දන්ට මේ පින අවශ්‍යයි. පින් කරලා තියෙන්නට ඕන. ඒ වගේම මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි ගෘහස්ත ජීවිතයක් ගත කරන අපේ පින්වතුන්ටත් මෙලවදී නිවන් දැකින්න බැරි වුණොත් සසරදී දුකක් නැතිව සසර ගමන සුවපත් කරගන්නටත් සසර ගමන කෙටි කරගන්නටත් සසර පින් කරලා තියෙන්නට ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනුස්ස භූතස්සව උපකාරානි පුඤ්ඤානි මනුස්ස ජීවිතයක් ලැබුණහම ධර්මයේ විවේචනය කර කර ඉන්නේ නැතිව අනිත් අය කරන පින්කම් විවේචනය කර කර ඉන්නේ නැතිව තමනුත් ඒවට දායක වෙලා තමනුත් බොහෝ සෙයින් පින් කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් පින් කරන්න එපා කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මා භික්කවේ පුඤ්ඤානි බායෙත් මහණෙනි පිනට බය වෙන්න එපා. පින් කරගන්න පින් කරගන්න කිව්වේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. පින් කරගත්ත නැති පුද්ගලයා ඊළඟට මරණයට පත් වෙලා හොඳ ජීවිතයක ලැබෙන්නේ නැහැ. පින් කරගත්තේ නැති වුණොත් එහෙම බොහෝම භයානක සසරකට මුහුණ දෙන්න වෙනවා. සමාජයේ දිහා බලන්න මේ දැන් අපි මම හිතන්නේ මෙතන සම්බන්ධ වෙලා ඉන්න ගොඩාක් පින්වතුන් කැනඩාවේ ජීවත් වෙන පින්වතුන්. නිකමට හිතලා බලන්න අපි කල්පනා කරනවා ධනවත් රටවල් තියෙනවා. දැන් මේ කැනඩාව ගත්තාම ධනවත් රටක්. එංගලන්තය ගත්තාම ධනවත් රටක්. ඇමරිකාව ගත්තාම ධනවත් රටක්. ඒ වගේම ඔස්ට්‍රේලියාව ගත්තාම ධනවත් රටක්. හැබැයි මේ ධනවත් රටවල් වල ඉන්න හැමෝම ධනවත්ද? කොච්චර ඉන්නවද බලන්න. ගයක් නැති. අපි කියන්නේ හෝම්ලස් කියලා. අන් අයට අත පාලා ජීවත් වෙන අය සමහර වෙලාවට ඩොලරයක් ඉල්ලනවා ඩොලර් දෙකක් ඉල්ලනවා. ඒ වගේ අය කොච්චර ඉන්නවද කියලා හිතලා බලන්න. ධනවත් රටක ඉපදීමම නෙවෙයි ඒ ඉපදිලා සමහරු ඉන්නවා ධනවත් රටවල් වලත් පාරවල් වල ජීවත් වෙනවා. හිම වැටෙන කාලේ කල්පනා කරන්න අතිශය සීතලත් එක්ක සමහර වෙලාවට අපිට හරි අමාරුයි හොඳට ඇඳ පැළඳගෙනත් එළියට බහලා යනකොටත් දැඩි සීතලක් දැනෙනවා. හිතන්න හරියට හොඳ හැටියට ඇඳපු නැති උණුසුම් ඇඳුම් ඇඳගත්තේ නැති කෙනෙක්
එළියේ කොහොමද ජීවත් වෙන්නේ කියලා. ගයක් නැති කෙනෙක්. පාරේ ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම බලන්න කී දෙනෙක් ඉන්නවද සමහර අය හරියට ආහාරයක් නැතිව. ඒ වගේම බලන්න මේ ධනවන්ත රටවල් වල විතරක් නෙවෙයි දිලිඳු රටවල් තියෙනවා ලෝකේ. කුසට ආහාරයක් හරි හැටියට නැති. අඳින්න හරිහමං ඇඳුමක් නැති. ජීවත් වෙන්න හොඳ නිවසක් නැතිව කොච්චර දුක් විඳින අය ඉන්නවද මේ ලෝකේ. විශේෂයෙන්ම ආහාර. ඔය බටහිර අප්‍රිකානු රටවල් දිහා බලන්න පින්වතුන්. නිසි වෙලාවට වැස්සක් නැතිව. ඒ වගේම නිතරම යුද ගැටුම් එක්ක. ඒ වගේම නිතරම දේශපාලන ගැටුම් එක්ක. ඒ වගේම නොයෙක් ආර්ථික ගැටලු හේතු කරගෙන නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දෙන රටවල් තියෙනවා. ඒ රටවල් වල ජීවත් වෙන අතිශය බහුතර ප්‍රජාව කොච්චරනම් දුකක් විඳිනවද? ඒ අයගේ ශරීරයේ දිහාම බැලුවම බලන්න හරියට ආහාරයක් නැතිව කී දෙනෙක් ඉන්නවද? ඉන්න ගෙයක් නැතිව කී දෙනෙක් ඉන්නවද? ගෙයක් තිබුණත් ඒ ගේ කොච්චර අඩුපාඩු සහිතද? නිකමට හිතලා බලන්න. අපි බලාගෙන ඉන්නවා විතරයි සමහර වෙලාවට මේ ඩොකියුමෙන්ටරිස් වලින් විතරයි අපිට පේන්නේ. නිකම් මනසින් උපකල්පනය කරලා බලන්න. ඇයි එහෙම වුනේ? ඔන්නෝකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ඉරණම නිකම් ලැබෙන ඉරණමක් නෙවෙයි. කෙනෙක් දුකටපත් වෙන්නේ, දිලිඳු වෙන්නේ, කෙනෙක් පොහොසත් වෙන්නේ ඒකටත් හේතු තියෙනවා. ඒ හේතු වලින් ප්‍රධානම හේතුව තමයි කර්මය. චුල්ලකම්ම විභංග සූත්‍රයේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මේ කුසල් අකුසල් මුල් කරගෙන තමයි කෙනෙක් දුප්පත් වෙන්නේ, කෙනෙක් පොහොසත් වෙන්නේ කියලා. ආකල්පත් බලපානවා. කර්මය විතරක්ම නෙවෙයි, ඒ කර්මයේ අභිභවා යන්නට නම් හොඳ දැක්මකුත් තියෙන්නට ඕන. හැබැයි ඒ දැක්ම පවා දුර්වල වෙන්නේ අර කුසල් අකුසල් මුල් කරගෙන. අන්න ඒ වගේ නිකමට පින්වතුන් කල්පනා කරලා බලන්න අපි අද මේ ජීවිතයේ මේ වගේ තැන්වලක හිටියට අපිට හොඳ අධ්‍යාපනයක් දැන් තියෙන්න පුළුවන්. හොඳ රැකියාවක් තියෙන්න පුළුවන්. හොඳ පෞල් ජීවිතයක් තියෙන්න පුළුවන්. හොඳ ආර්ථික ශක්තියක් තියෙන්න පුළුවන්. හොඳට කෑම බීම ඇඳුම් පැළඳුම් අවශ්‍ය කරන භෞතික සම්පත් හැම දෙයක්ම මේ ජීවිතයේ තියෙන්න පුළුවන්. හැබැයි පින් කරගත්තේ නැති කෙනෙක් නම් ඊළඟට මරණයට පත් වෙලා පින්වතුන් කල්පනා කරනවාද පින් කරපු නැති කෙනෙක් නැවත හොඳ රටක ඉපදෙයි කියලා. හොඳ රටක ඉපදුනත් නිසි අධ්‍යාපනයක් නොලැබුණොත්, නිසි අධ්‍යාපනයක් ලැබුවත් හොඳ රැකියාවක් හොයාගන්න බැරි වුණොත්, හොඳ රැකියාවක් ලැබුණත් ඒ රැකියාව සාර්ථක කරගන්න බැරි වුණොත්, හොඳින් ආර්ථිකය උපයා සපයා ගන්න බැරි වුණොත්, හොඳින් ආර්ථිකය උපයා ගත්තත් ඒ ආර්ථිකය විනාශ වෙන, දුර්වල වෙන ජීවිත පැවැත්මකට නම් මුහුණ දීලා තියෙන්නේ. ඒ පුද්ගලයාට මොකද වෙන්නේ? ආර්ථිකය කඩාගෙන වැටිලා ආර්ථික වශයෙන් දුර්වල පුද්ගලයෙක් වෙලා නැවත සමහර වෙලාවට අර අපිට පේන හෝම්ලස් කෙනෙක් වෙන්න බැරිද? ඒ වගේ මරණයට පත් වෙලා ඔබ කල්පනා කරනවාද නැවත අපි මේ වගේම පරිසරයක ඉපදෙන්නේ නැති වුණොත් නිකමට හිතලා බලන්න යුද ගැටුම් සහිත රටක නම් ඉපදෙන්නේ. නොයෙක් දේශපාලන අස්ථාවර
තත්ත්වයන්ට මුහුණ දෙන අකණ්ඩව මුහුණ දෙන රටක නම් අපි ඉපදෙන්නේ. ඒ වගේම ආර්ථික වශයෙන් දිලිඳුම දුප්පත්ම පරිසරයක් තියෙන රටක නම් ඉපදෙන්නේ. අපේ ජීවිතවලට අත්වෙන ඉරණම මොකක්ද කියලා හිතලා බලන්න. මෙන්න මේ කාරණා නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊළඟ ජීවිතයේ දුකක් නැති ජීවිතයක් ලබන්නට නම් දුකක් නැති නෙවෙයි දුක අඩු ජීවිතයක් ලබන්නට නම් පහසුවෙන් පානීය ජලය තමන්ට තියෙන. පහසුවෙන් තමන්ට ආහාර ටික හොයාගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ටික හොයාගන්න පුළුවන්. දුෂ්කරතාවයක් නැතුව පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් හොඳ නිවසක්. පහසුවෙන් ගමන් බිමන් යන්න අවශ්‍ය කරන වාහනයක්. කාටවත් අතපාන්නේ නැතිව තමන්ගේ උත්සාහයෙන් ධනය උපයා සපයා ගන්න පුළුවන් ආර්ථික ශක්තියක්. ඒ වගේම හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කර ගන්නට නම් අන්න ඒ පුද්ගලයා දන් දීලා තියෙන්නට ඕන, පින් කරලා තියෙන්නට ඕන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අලමේව දානානි ධාතුන් දන් දෙන්නට ඕන, අලමේව පුඤ්ඤානි කාතුම් පින් කරගන්නට ඕන, මා පුඤ්ඤානි බායිත මහණෙනි පින් කරගන්න බය වෙන්න එපා. මේ පින පබ්බජිතාසුපේ උපකාරානි පුඤ්ඤානි පැවිද්දන්ට සසර ගමනේදී උපකාරයි. ඒ වගේම මනුස්ස භූතස්සපේ උපකාරානි පුඤ්ඤානි අපේ ගිහි පින්වතුන්ටත් නැවත නැවත ඉපදෙනකොට සසරදී ඒ සසර ගමනේදී දුකක් නැති ජීවිතයක් ලබන්නට නම් පින් කරගෙන තියෙන්නට ඕන. මනුස්ස භූතස්සප උපකාරානි පුඤ්ඤානි මනුස්්‍යයන් හැටියට පින් කරගත්ත පිරිසක් වෙන්නට ඕන. එතකොට මිනිස්සුන්ට විතරද පින අවශ්‍ය කරන්නේ? නෑ. මිනිස්සු විතරක් නෙවෙයි දෙවියන්ටත් පින අවශ්‍යයි. දෙවියන් අතරත් ඉන්නවා අපි පින්වතුන් අහලා ඇති අල්පේශාක්‍ය සහ මහේශාක්‍ය කියලා කොටස් දෙකක්. මහේශාක්‍ය කියන්නේ හොඳට සසරෙදි බොහෝ පින් කරගත් අය. හැබැයි අල්පේශාක්‍ය කියලා කියන්නේ බොහෝ පින් කරගත් අය නෙවෙයි බොහෝම අල්ප වශයෙන් පින් කරගත් අය. ඒ කියන්නේ දුප්පත් දෙවිවරු. දෙවියෝ අතරත් ඉන්නවා දුප්පත් අය. එතකොට මේ දුප්පත් දෙවියන්ට මොකද වෙන්නේ? ඒ අය යම් යම් දුෂ්කරතාවලට මුහුණ දෙනවා මේ දිව්‍ය සමාජය තුල. දුෂ්කරතාවයක් නැතිව සසර ගමනේ සුවපත් කරගන්නට නම් දෙවියන්ටත් අවශ්‍යයි පින්. දේව භූතස්සුප උපකාරානි පුඤ්ඤානි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ධර්මය හොඳින් තේරුම් ගන්නට ඕන. නිවැරදිව අවබෝධ කරගන්නට ඕන. ධර්මයේ හරියටියට තේරුම් ගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේම දේශනා කරන කුසෝ යතා දුක්ගහිතෝ හත්ත මේවානු කන්තති. සාමාන්‍යයන් දුප්පරා මට්ටන් නිරයායූප කඩ්ඩති. මේ සාමාන්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළපු දහම් මාර්ගය. දේශනා මාර්ගය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. මේ ඉගැන්වීම හරියට තේරුම් ගත්තේ නැති වුණොත් දානේ විතරයි වැදගත් කියලා හිතුවොත් සීලේ විතරයි කියලා වැදගත් කියලා හිතුවොත් භාවනාව විතරයි කියලා වැදගත් කියලා හිතුවොත් අන්න වැරදි අවබෝධයක් ඇති වෙනවා. එහෙම වුණාම මොකද කරන්නේ? භාවනා කරන කෙනා සමහර වෙලාවට දානය අත්හරිනවා. දන් දෙන කෙනා සමහර වෙලාවට භාවනාව අත්හරිනවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා භාවනා කරන්නේ නැති වුණාට එයා සිල් රකින්නවා. සමහර කෙනෙක් ඉන්නවා දන් දෙන්නෙත් නැහැ, භාවනා කරන්නෙත් නැහැ. අන් අය කරන දාන ආදී පින්කම් විවේචනය කරනවා වගේම අකුසල් කර ගන්නවා. අන්න ඒ අයට මරණින් පස්සේ සසර ගමනේදී නොයෙක් කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා වගේම
මේ නිර්වාණගාමී මාර්ගයෙන් ඈත් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. නිකමට හිතලා බලන්න අපේ පින්වතුන් අර වගේ දුෂ්කර පරිසරයක ඊළඟට ඉපදුනොත් අප්‍රිකානු පරිසරයක එහෙම නැත්නම් මේ වගේම රටක හෝම්ලස් කෙනෙක් වෙලා ඉපදුනොත් මොකද්ද අපිට ඇතිවෙන ඉරණම? එවැනි අයට පුළුවන් ද දන් දෙන්න? එවැනි අයට පුළුවන් ද සිල් රකින්න? එවැනි අයට පුළුවන් ද භාවනා කරන්න? කරන්න හිත තිබුණත් ඒ සඳහා අවස්ථාව බොහෝම අවමයි, විරලයි. නිසි විදිහට මේ ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන ඉදිරියට යන්න හරි අමාරුයි. මේ ධර්ම මාර්ගයේ හොඳින් තේරුම් අරගෙන ශක්තිමත්ව ඉදිරියට යන්නට නම් ඒ පුද්ගලයා අකුසල් කරන්නේ නැති පුද්ගලයෙක් වෙන්නට ඕන, පින් කරපු පුද්ගලයෙක් වෙන්නට ඕන, ඒ වගේම භාවනා කරන කෙනෙකුත් වෙන්නට ඕන. සමහරු කල්පනා කරනවා මේ භාවනාව කියන එක වයසට ගියාට පස්සේ කරන දෙයක්. එහෙම අවබෝධයක් තියන අය ඉන්නවා. ඒකයි සමහරු තරුණ වයසේදී වැඩි උනන්දු වෙන්නේ නැහැ. වැඩි කාලය ගන්නෙ නැහැ. ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් උත්සාහයක් අතිශය බහුතරයකට නැහැ. බොහොම කලාතුරකින් කෙනෙක් උත්සාහ කරනවා. නමුත් භාවනාවත් අතිශයින්ම වැදගත් දෙයක්. අතිශයින්ම උපකාරවත් දෙයක්. භාවනා කරගත්තේ නැති පුද්ගලයාට මොකද වෙන්නේ සසර ගමනේදී? දන් දීලා තියෙන නිසා සමහර විට හොඳ ධනවත් පරිසරයක ඉපදෙන්න පුළුවන්. හොඳ දෙමව්පියෝ ලැබෙන්න පුළුවන්. හොඳට අධ්‍යාපනය ලැබෙන්න පුළුවන්. හොඳට රැකියාවක් කරගන්න පුළුවන්. හොඳ ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? භාවනා වශයෙන් සසර ගමනේදී ශක්තිමත් නැති වුණොත් ඒ පුද්ගලයාට මානසික වශයෙන් එන පීඩනය දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපේ පින්වතුන්ට පේනවා සමහරු ඒ ජීවිතයට එන පීඩනය, ස්ට්‍රෙස් එක, ටෙන්ෂන් එක දරා ගන්න බැරිව සමහරු ජීවිතේ නැති කර ගන්නවා. සමහරු මානසික වශයෙන් ව්‍යාධියට පත් වෙනවා. සමහරු ව්‍යාකූල තත්වයට පත් වෙනවා. සමහරුන්ට ඒ නිසාම සදාකාලික රෝගීන් බවට පත් වෙනවා. සමහරුන්ට මුළු ජීවිත කාලයේම අර මානසික පීඩනය දරා ගන්න බැරිව මානසික වශයෙන් බොහෝම දුකසේ ජීවත් වෙනවා. සමහරුන්ට දරා ගන්න බැරිවම ජීවිතේ නැති කර ගන්නවා. බැලූ බැල්මට අපේ පින්වතුන්ට තේරුම් ගන්න අමාරුයි. ඇයි එහෙම වුනේ? හොඳ අධ්‍යාපනයක් ලැබුවා, හොඳට රැකියාවක් කළා, හොඳට ව්‍යාපාර කළා, හොඳට ජීවිතේ ගත කළා. ඇයි මේ හිටි හැටියේ මේක පාට මෙහෙම වුනේ කියලා කල්පනා කරනවා. එහෙම වුනේ වෙන හේතුවක් නිසා නෙවෙයි. ඒ ජීවිතේ සැප විතරක්ම නෙවෙයි තියෙන්නේ. දුක සැප දෙකම තියෙනවා. මේ දුක සැප දෙකම තේරුම් අරගෙන දරාගෙන ඒවට මුහුණ දීගෙන ඉදිරියට යන්න හැමෝටම ශක්තිය නැහැ. ඒ ශක්තිය තියෙන්නේ බොහොම සීමිත පිරිසකටයි. ඒ ශක්තිය වෙන මොකක්වත් නෙවෙයි, අන්න සසරෙදී භාවනා කරපු පුද්ගලයා භාවනාව තුළින් මනස සකස් කරනවා. ඇලෙන්නේ නැතිව, ගැටෙන්නේ නැතිව, මුලා වෙන්නේ නැතිව, ලෝභය තුල ඇලෙන්නේ නැතිව, ද්වේෂය තුල ගැටෙන්නේ නැතිව, මෝහය තුල මුලා වෙන්නේ නැතිව, අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් මනස පවත්වා ගන්නට උත්සාහ කිරීම තමයි මේ භාවනාව තුළින් පුහුණු කරන්නේ. ඒ දීර්ඝකාලීන පුහුණු කිරීම තියෙන පුද්ගලයාට ජීවිතයේ එන දුකද සැපද දෙකම එක විදියට තේරුම් අරගෙන මුහුණ දීගෙන දරාගෙන ඉදිරියට යෑමේ ශක්තිය තියෙනවා.
හැබැයි භාවනා වශයෙන් දීර්ඝකාලීන පුහුණුවක් නැති පුද්ගලයා ජීවිතයේ එන අභියෝග ඉදිරියේදී අධෛර්යමත් වෙන පුද්ගලයෙක් දරාගන්න බැරි පුද්ගලයෙක් බවට පත් වෙලා සසරෙදී නොයෙක් ගැටලු වලට මුහුණ දෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සචිත්ත පරියෝදපනං. අකුසලයෙන් වැළකෙන්නත් ඕන, කුසල් දිනු කරන්නත් ඕන. සචිත්ත පරියෝදපනං තමන්ගේ චිත්ත සංතානය හිත දමනය කරන වැඩපිළිවෙලක භාවනාවක නිරත වෙන පුද්ගලයෙක් බවට පත්වෙන්නත් ඕන. දැන් පින්වතුන්ට අවබෝධ වෙනවා ඇති අකුසලයෙන් වැළකීම කොච්චර වැදගත්ද? කුසල් දියුණු කිරීම, පින් කිරීම කොච්චර වැදගත්ද? සචිත්ත පරියෝදපනං සිත දමනය කර ගැනීම කොච්චර වැදගත්ද කියලා. මෙන්න මේ කරුණු සියල්ලම බුදුරජාණන් වහන්සේ මැනවින් අවබෝධ කරගත්තා නිසා උන්වහන්සේ ඒ ශ්‍රාවකයන්ට ඒ අවස්ථාවල නොයෙක් ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒ දිහා බලාගෙන අපේ පින්වතුන් හිතන්න එපා ඒ විදිහට අපිත් යනවයි කියලා. එක එක කෙනාට එක එක දේවල් එක එක විදිහට බලපාන්නේ. දැන් උදාහරණයක් හැටියට අපේ පින්වතුන් අහලා තියෙනවා බණ කතාවක් වක්කලී මහරහතන් වහන්සේ ගැන. වක්කලී මහරහතන් වහන්සේගේ සිරිතක් තිබුණා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට බොහෝම ප්‍රියමනාපයි. මේ වක්කලි මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් පෘථග්ජන කාලේ හැමදාම උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඇවිල්ලා වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. හැබැයි උන්වහන්සේ ධර්මයට නෙවෙයි ඇහුම්කන් දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවය දිහා බලාගෙන කල්පනා කරනවා අනේ ඇත්තටම බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සන කෙනෙක්ද? කොච්චර ප්‍රියමනාප කෙනෙක්ද? කොච්චර වාසනාවන්ත කෙනෙක්ද? එහෙම කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට දේශනා කරන එක දවසක් වක්කලේ මේ මගේ ශරීරය දිහා බලාගෙන ඉන්න එපා. ධර්මයේ දකින්න. මගේ ධර්මයේ දැක්කොත් ඔබ මාව දැක්කා වෙනවා. මෙන්න මේ කාරණේ වැරදියට තේරුම් ගත්ත සමහර ස්වාමින්වහන්සේලාත් ගිහි පින්වතුන් කල්පනා කරනවා බුදුහාඳුරන්ට වැන්දට ඇති වැඩක් නැහැ. බුදුහාඳුරන්ට මල් පූජා කරාට ඇති වැඩක් නැහැ. බුදුහාඳුරන්ට බුදු පූජා කර කර හිටියට ඇති වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේට වන්දනා කර කර බුදු ගුණ සජ්ජායනා කර කර හිටියට ඇති වැඩක් නැහැ. සමහරු එහෙම කල්පනා කරනවා. ඔය අපේ පින්වතුන්ටම පේනවා ඇති සමහර සමාජයේ ඇසුරු කරනකොට ඥාති වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, ඇසුරු කරන අය වෙන්න පුළුවන්. සමහරු ඉන්නවා බුද්ධ පූජාව විවේචනය කරනවා. බෝධි පූජාව විවේචනය කරනවා. ධර්ම සජ්ජායනා විවේචනය කරනවා. ඇයි විවේචනය කරන්නේ? අන්න අර කාරණේ මුල් කරගෙන. නමුත් බුදුරජාණන් වහන්සේ එතනදි වක්කලී ස්වාමීන් වහන්සේට ඒ විදිහට දේශනා කළේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. වක්කලී ස්වාමීන් වහන්සේට පාරමිතා සම්පූර්ණ වෙලා තිබුණා මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසායි උන්වහන්සේ චතුරාර්ය සත්‍යය සඳහා උනන්දු කරමින් දේශනා කළේ මාව දිහා බලාගෙන මේ ශරීරය දිහා බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ දකින්න උත්සාහ කරන්න එපා. මේ දේශනාව තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා. හැබැයි එතනින් අදහස් කරේ නෑ අනිත් ශ්‍රාවකයොත් මල් පූජා කරන්න ඕනේ, බුදුන් වඳින්න ඕනේ, පිරිත් දේශනා කරන්න ඕනේ, දන් දෙන්න ඕනේ, පින්කම් කරන්න ඕනේ කියලා එතනින් අදහස් කරේ නෑ. එතනදී වක්කලී මහරහතන් වහන්සේව උනන්දු කරන්න තමයි උන්වහන්සේව අර ප්‍රතිපත්තිය සඳහා
ප්‍රතිපත්ති දේශනාව සඳහා උනන්දු කළේ. හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් නැති අයට ලෞකික කුසල් ලෞකික පින අවශ්‍යයි. ඒ නිසා උන්වහන්සේ විවිධ තැන්වලදී පින් කිරීමේ ඇති වටිනාකම දේශනා කළා තියෙනවා. අංගුත්තර නිකායේ වෙනමම කොටසක් තියෙනවා දාන සංයුත්තය කියලා. දන් දීමේ වටිනාකමම පැහැදිලි කරන වෙනමම ධර්ම දේශනා මාලාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සූත්‍ර පිටකේ නොයෙක් තැන්වල තියෙනවා. ඇයි ඒ දන් දීමේ වටිනාකම බුදුරජාණන් වහන්සේ විදියට පෙන්වුවේ මේ දානය ඒ තරම්ම වැදගත් නිසා. ඒ නිසා පින්වතුන්ට ධර්මය අහනකොට අහන්න ලැබෙනවා දහම් කරුණු අතර ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව කියලා එකක්. මොකද්ද මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව කියන්නේ? තීනිමානි භික්කවේ පුඤ්ඤානි. මහණෙනි මේ පුඤ්ඤ කියන කොටස තෙවදවරුම් වෙනවා. කොටස් තුනකට බෙදලා වෙන් කරන්න පුළුවන්. ඒ තමයි දානමයන්, සීලමයන්, භාවනාමයන්. දානය කියලා කියන්නේ පුණ්‍යක්‍රියාවක්, පිනක්. ඒ වගේම ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් පළවෙනි පුණ්‍යක්‍රියාව තමයි දානය. පාරමිතා 10න් පළවෙනි පාරමිතාව තමයි දාන පාරමිතාව. ඊළඟට දස පුණ්‍යක්‍රියාවෙන් පළවෙනි පුණ්‍යක්‍රියාව තමයි දානය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා අනුපිළිවෙල දේශනාව කියලා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ඕහාරං සංකිලේසං කියලා. එතනදිත් පළවෙනි කතාව තමයි මේ අනුපිළිවෙල කතාවේ දාන කතාව, දන් දීමේ ආනිසංස. ඇයි මේ විදිහට හැම තැනකදීම දානය ඉස්සරහට බුදුරජාණන් වහන්සේ අරගෙන තියෙන්නේ? දානයේ ලේසි නිසාම විතරක් නෙවෙයි. දානය පුද්ගලයාගේ ජීවිතයේ බොහෝ සෙයින්ම උපකාර නිසා. එනිසා අපේ පින්වතුන් මෙන්න මේ කරුණ හොඳින් තේරුම් අරගෙන දානය, සීලය, භාවනාව කියන මේ කරුණු තුනම එක විදිහට පවත්වාගෙන යන්නට, එක විදිහට සම්පූර්ණ කරන්නට, එක විදිහටම අවධානය යොමු කරලා අඩු වැඩි කරගන්නේ නැතිව දානයටත් මූලිකත්වය දෙන්න, සීලයටත් මූලිකත්වය දෙන්න, භාවනාවටත් මූලිකත්වය දෙන්න, මේ විදිහට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවම දියුණු කරගන්නට උනන්දු වෙන්න, අවධානය යොමු කරන්න. දන් දීම අඩු කරගන්නත් එපා, සීලයට තියෙන අවධානය අඩු කරගන්නත් එපා, භාවනාවට තියෙන උනන්දුව අඩු කරගන්නත් එපා. මේ තුනේම තියෙන වටිනාකම තේරුම් අරගෙන හොඳින් දානය තුලත්, සීලය තුලත්, භාවනාව තුලත් ජීවිතය ශක්තිමත් කරගන්න උනන්දු වෙන්න උත්සාහ කරන්න. අද දවසේ උත්සාහ කරන්න. මෙන්න මේ මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි, ලෝක පහළ වී වදාළ සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කළේ ඒතම් බුද්ධානුශාසනං. මේක තමයි සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අවවාදය, අනුශාසනාව. ඉතින් ඒ නිසා අපේ පින්වතුන්ට මේ ඇසූ ධර්මයේ බොහෝසෙයින් උපකාර වෙයි. මෙලොව ජීවිතය සාර්ථක කරගන්න, සසර ගමන සුවපත් කරගන්න, සසර ගමන කෙටි කරගන්න.